ආයිබෝවන් අද සුපුරුදු ලෙන්ගතුකමෙන් යුතුව ටොක් විත් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් මාගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න කියන ඉල්ලීමත් එක්කම අපි අද අපේ කතාවට යමු. ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා වර්තමානයේ වෙනකොට පවතින සියලුම රූපවාහිනී නාලිකා තුල පෞද්ගලික රාජ්‍ය වේවා පෞද්ගලික වේවා මේ සියලුම රූපවාහිනී නාලිකා තුල විකාශනය වෙන ටෙලිනාට්‍ය පිළිබඳව කතා කරන්නට ගොඩක් දේවල් තියෙනවා. සමහරක් ටෙලිනාට්‍ය නිවසේ ඉඳලා ආලින්දයට වෙලා බලන්නට බැරි තරමටම හිරිකිතාකාරී දර්ශන ඇතුළත් විදියට තමයි රූගත කිරීම කරලා විකාශනය කරන්නේ. සමහරක් මේ පෞද්ගලික නාලිකාවල ටෙලිනාට්‍ය මෙගා විදියට හදපු ටෙලිනාට්‍යවල ඒ කරලා තියෙන නිර්මාණ දිහා බලපුවම ඒ නිර්මාණ පිළිබඳව හොයලා බලපුවම මේ නිර්මාණ දිහා ටිකක් බලාගෙන ඉන්නකොට හිතෙනවා ලංකාවේ ඉන්න මේ ටෙලිනාට්‍ය බලන සියලු දෙනාම මන්ද බුද්ධිකද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාන ඉන්නේ අපි මන්ද මානසික ආබාධ වලින් පෙළෙන පිරිසක් කියලා. මොකද මේ ටෙලිනාට්‍ය වල කතාව නිර්මාණය කතාවක් වෙච්චාම මුල මැද අග කියන එක තියෙන්නට ඕන. ඒ වගේම ඒ කතා තුල තියෙන ඒ සිද්ධි දාමයන් එකිනෙකට ගැලපෙන්නට ඕනේ. එහෙම නැතුව පරස්පර කතාව තේරුම් ගන්නට බැරි ලියන කෙනාටවත් කතාව හරියට තේරෙන්නේ නැති මේ ක්‍රියාවලිත් එක්ක මේ ටෙලිනාට්‍ය කලාව වලපල්ලට ගිහිල්ලා කියන එක තමයි පේන්නේ. මේ රූපවාහිනිය තුල විකාශනය වෙන සමහර පෞද්ගලික නාලිකා රාජ්‍ය නාලිකා කියලා නෑ. කුමක් හෝ ටෙලිනාට්‍යයක් ගෙනල්ලා කුමක් හෝ කතාවක් ගෙනල්ලා ඒක රූගත කිරීම කරලා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා මෙලෝ රහක් නැතුව සාමාන්‍ය විදිහට. ආනන්දයෙන් ප්‍රඥාවට කියන එක තමයි කලාවේ තේමාව වෙන්නේ. ඒ කියන්නේ අපි විනෝදය දෙන ගමන් ඒකෙන් අවසානයේ අපි දෙන්නට ඕනේ ඒ මිනිස්යාට ඒක ප්‍රේක්ෂකයාට වේවා පාඨකයාට වේවා හිතන්නට යමක් සහ ඒකෙන් හැදෙන්නට ක්‍රමයක් කියලා දෙන්නට ඕන. වර්තමාන ටෙලිනාට්‍ය සියල්ලම තියෙන්නේ සුරංගනා කතාවලටත් එහා ගිය කතා ටික. සාමාන්‍යයෙන් බටහිර සිනමාව ගත්තොත් ඒ බටහිර සිනමාවේ සමහරක් නිර්මාණකරුවන් ඒවා කෙලින්ම අපි හිතන අභව්‍ය සිදුවීම තමයි. හැබැයි ඒ අභව්‍ය සිදුවීම් තුල වුණත් ඇවට වගේ ඒවා ගත්තත් ඒ අභව්‍ය සිදුවීම් තුල වුණත් ඒ වගේ අඩුම තරමේ කල්පනා කරන්නට දෙයක්වත් තියෙනවා. නමුත් ලංකාවේ මේ වෙනකොට තියෙන ටෙලිනාට්‍ය දෙරණ වේවා හිරු වේවා සිරස වේවා ITN ජාතික සියත් ඔය හැම එකකම තියෙන්නේ එකම ආකාරයට ඉල්ලන්නේ මෙගා සිස්ටම් ටෙලිනාට්‍ය ටිකක් තමයි හදාන යන්නේ. පළවෙනියට ඉන්න නළුවා හෝ නිලිය නාට්‍ය අවසන් වෙනකොට 5-6 දෙනෙකුට මාරු වෙනවා. එක්ක නැති වෙනවා, එක්ක ටෙලිනාට්‍ය පිටපතෙන් නිලිය මැරෙනවා, එහෙම නැත්නම් නළුවා මැරෙනවා, එක්ක විදේශගත වෙනවා. ඔය වගේ අපිව අන්දන විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වෙවිලා givisum නැති ටෙලිනාට්‍ය නළු නිලිය අතර givisumක් තිබ්බනම් ටෙලිනාට්‍යයක් හෝ මේ නිර්මාණයක් මග දාලා යන්නට බෑ. ඔවුන් ටික දුරක් රංගපාන යනකොට එක්ක ඔවුන්ගේ ගෙවන ප්‍රමාණය අඩු වෙච්චාම ඔවුන් මේ නාට්‍යයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ අපිට පිටපත් රචකයා අපිව ගොනාට අන්දලා ඒ චරිතය ඉවත් කරන්නේ අමෝතුම ආකාරයකට. එතකොට හිතන්නේ මේ ලංකාවේ ඉන්නේ මන්ද මානසික පිරිසක් තමයි මේ ටෙලිනාට්‍ය බලන්නේ කියලා. ඒ නිර්මාණ ශිල්පීන් හිතාන ඉන්නවා, නිර්මාණකරුවෝ හිතාන ඉන්නවා, රූපවාහිනී නාලිකා ටික හිතාන ඉන්නවා. එතකොට මේ නිර්මාණය කියන්නේ කලාව කියන්නේ විශිෂ්ට ගණයේ දෙයක් කරන්නට පුළුවන් දෙයක්. එතකොට මේ විශිෂ්ට ගණයේ දේ කරන්නට නම් මේ කරන විකටම නතර කරන්නට හොඳ ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කරන්නට ඕනේ. ලංකාවේ ගත්තොත් අපි කෝපිකඩේ කියන ඒ ටෙලි නිර්මාණය ඉතාම අවුරුදු ගණනාවක් ඇදෙන ටෙලි නිර්මාණයක්. ඒ ටෙලි නිර්මාණයත් මේ වෙනකොට ඒකත් විකාරයක් බවට පත් වෙලා පරණ තිබ්බ කතාවේ රසය නැති වෙලා තියෙනවා. අපි දන්න විදිහට මේට වසර ගණනාවකට ජාතික රූපවාහිනියේ විකාශනය වුණු දූදරුවෝ කියන ටෙලිනාට්‍ය තාමත් කොටස් ගණනක් වැඩි වෙගේ මෙගා විදිහේ ගිය ටෙලිනාට්‍ය. හැබැයි ඒකේ රසය මුල ඉඳලම අග වෙනකන් ඒ විදිහටම තිබ්බා. නමුත් දැන් එන ටෙලිනාට්‍ය මේ මෙගා සිස්ටම් ටෙලිනාට්‍ය ඒවා මිනිස්සු ඒවා සුරංගනා කතාවලටත් අන්ත පහළ තත්ත්වයට තමයි දීලා තියෙන්නේ. තාම බොළඳ හරසුන් මෙලෝ රහක් නැ සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ඒ ටෙලිනාට්‍ය කලා ඉඳන් ඕන තරම් ටෙලිනාට්‍ය ලියන්නට මිනිස්සු ඉන්නවා, ඕන තරම් ඒවයින් රංගපාන්න කට්ටිය ඉන්නවා, ඕන තරම් දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉන්නවා, දක්ෂ කතා තියන අය ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරගන්නට බැරි මේ වර්තමාන රූපවාහිනී නාලිකා ටික
බලන එක මිනිස්සු එක්ක නතර කරાવી. එහෙම නැත්නම් මේවට ගුණාත්මක භවෙන් යුතු ටෙලිනාට්‍ය ඇතුල් කරන්නට රාජ්‍ය මැදිහත් වීමක් සිද්ධ වෙන්නට ඕන. එහෙම නැත්නම් මේ දරු පරපුරසා මේවා බලන හැම පිරිසක්ම මොලේ විකාර කරගන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ නාලිකා ටිකක් දැනගන්නට ටෙලිනාට්‍යයක් හෝ වැඩසටහනක් ඉදිරිපත් කරනකොට ඒකේ යම් හරයක් තියෙන දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්නට